දැන් මෙතන රාජ්‍ය නිලධාරීන් ඉන්නින්ද මේක කියන්න ඕනේ. මම මුලින්ම කතා කරා සමාජ මාධ්‍ය ගැන. දැන් ඔයාලා දැක්කද අර පහුගිය දවස්වල පොලිස් නිලධාරියෙක් ගිහිල්ලා අත්අඩංගුවට ගැනීමක් කරා පහර දීමක් කරලා. පුද්ගලයෙකුට. අත උස්සන්න බලන්න මේ වීඩියෝ එක බලපුවා. ගෑ ගෙදරක් ඇතුළට ගිහිල්ලා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරේ ඔව් දැන් එහෙම පහර දෙන්න පුළුවන් අත්අඩංගුවට ගන්න කියලා මිනිස්සුන්ට ඈ බෑ ඒකට හේතුව තමයි එයා තාම සැකකාරයෙක් පමණයි ඒ විතරක් නෙමෙයි තීරණය කරාම වර්ධකරු කියලා ඒ පහර දෙන්න බෑ තිරගත වෙලා ඉන්න අයට පහර දෙන්න පුළුවන්ද බෑ එතකොට අපි දැක්කා දැන් අපි බලනවනේ ඒවට දානවනේ මිනිස්සු අදහස්. ඒතකොට මේ පහර දීම ප්‍රතික්ෂේප කරපු එක සාධාරණයි. මිනිස්සුන්ට එහෙම තරහ යනවා තමයි. නේද? පොලිස් නිලධාරියාගේ පැත්තට මිනිස්සු එකතු වෙච්ච වෙලාවලු පහුගිය කාලේ තිබුණා. හැබැයි සමහර පුද්ගලයෝ මන්ද මානසික අදහස් දාන අය ඉන්නවා. පහර දීපු එක වැරදි. නමුත් ඒ සිද්ධිය මුල් කරගෙන වෙන අදහස් දාන අය ඉන්නවා. දැන් මට මේකට උත්තරයක් දෙන්නකෝ. ඔය සමාජ මාධ්‍යවල ඔයාලට අදහස් දානවා නම් දැනුම් තේරුම් ඇතුව දාන්න කියන එක මේ කියන්නේ. දැන් ඔයාගේ නිවාඩු ගිහිල්ලා ඔයයි වයිෆුයි පොඩි බබාව අරගෙන යනවා ටවුමට. චූටි බබා ඇවිදින වයස. දඟකාර බබා. ගිහිල්ලා ගෙදර එන්න හදනකොට ළමයා අඬනවා සෙල්ලම් බඩුවක් ඉල්ලලා. ඉල්ලලා අඬනවා. අකුල් බිම ගගා අඬනවා දැන්. බිම පෙරලෙනවා. දැන් ඔයාලට කොහොම හරි ඕනේ මෙයාව ගෙදර අරගෙන එන්න අම්මටයි තාත්තට. මොකද උවමනාව? ගෙදර ඉක්මනට අරන් එන්න ඕනේ නැත්තම් මිනිස්සු දකින්නවනේ. මොකද්ද කරන්න ක්‍රමවේද ඉස්සෙල්ලම? මොකද්ද ඉස්සෙල්ලම ළමයාට කියන්නේ? ඈ? ඉස්සෙල්ලම ළමයාට කියලා දෙනවා අපි ගෙදර යන් තාත්තා ගාව සල්ලි නෑ පුතේ අද කියලා කියනවද නැද්ද? කියනවා. කිව්වම ඌ එනවනම් වඩා ගත්තා ගියා. නෑ ඌ ඒ හරියන්නේ නැහැ කිය නටනවා. ඊගාවට මොකද කරන්නේ? ඊගාවට රවට්ටනවා. හවුද නැද්ද? හරි ඔයා යන්කෝ ගෙදර ගියාම තාත්තා ටවුමට ගිහිල්ලා දෙල්ලම් බඩුවා ගෙනත් දෙනවා කියලා රවට්ටනවද නැද්ද? රවට්ටනවා. ඒත් මූ වෙන්නේ නැහැ. ඊගාවට ඔයාලා ටිකක් මොකද කරන්නේ? බලෙන් වඩාගෙන වරෙන් යන්න කියලා අරයි යන්න try කරනවද නැද්ද? නෑ මූ එතකොට තල්ලු කරලා හූරලා හපලා අම්මගේ අත හපලා වැටෙනවා. ඊගාවට මොකද කරන්නේ? ඈ? ඊගාවට වටපිට බලලා කොනිටනවද නැද්ද? මෙහෙ වරෙන් යන්න කියලා. කොනිටනවද නැද්ද? කොනිටනම හරි ඇදලා ගන්නවා හරි බය කරනවද නැද්ද? බැරිම වුණොත් මොකද කරන්නේ? ඈ? ඒකට හේතුව තමයි මේ ළමයා පාරේ දාලා යන්න පුළුවන්ද? බෑ. එක්ක ළමයට හානියක් වෙනවා. අරයි යන්නම ඕනේ. එතකොට අපරාධ ඔය කාඩ්බෝඩ් වීරෝ දන්නේ නැහැ සමාජ මාධ්‍යවල අදහස් දාන්නේ වුන් ගෙදරට වෙලා පුටු ඉඳගෙන දාන්නේ මහ පොළොව මත යථාර්ථය දන්නේ නැහැ. අපි ශ්‍රී ලංකා පොලිසිය විදිහට ශ්‍රී ලංකා පොලිසිය නිලධාරී අත්අඩංගුවට ගැනීමකට යන්නේ සමහරවිට වරෙන්තු දෙකක් අරගෙන. එකක් නීති අනුකූල වරෙන්තුවක් තියෙන අත්අඩංගුවට ගන්න. අනිත් එක මොකද්ද? මරණ වරෙන්තුවක් අරගෙන යන්නේ. කවුරු මරන්නද? කවුරුවත් මරන්න නෙමෙයි. තමන්ගේ මරණ වරන්තුව. නැද්ද පොලිස් නිලධාරිය අත්අඩංගුවට ගන්න කියලා අවස්ථාවල මැරිච්ච අය? ඒ ඉන්නේ අපරාධකාරේ. ඒ ඉන්නේ නීති විරෝධී වැඩක් කරපු කෙනෙක්. එයාව අත්අඩංගුවට ගන්න යනවා කියන්නේ එයාගේ ප්‍රතිචාරය අපි දන්නවද? ගමේ මිනිසුන්ගේ ප්‍රතිචාරය දන්නවද? නෑ. සමහරට එයා ගහන්න පුළුවන්, කොටන්න පුළුවන්, වෙඩි තියන්න පුළුවන්. මේ සියලුම දේවල් කරන්න පුළුවන්. සමහරට යන්නේ පොලිස් නිලධාරිය 3 දෙනයි 4 දෙනයි. හැබැයි පොලිස් නිලධාරිය කොහොම හරි ඉක්මනින් මෙයාව මෙල්ල කරගෙන අරන් එන්න ඕනේ නැද්ද? අරන් එන්න ඕනේ. පොර බැදුවොත් පොර බදන්න ඕනේ. වෙඩි තිබ්බොත් ඒ හා සමාන බලයක් යොදන්න වෙනවා. පහර දීම සාධාරණ කරනවා නෙමෙයි. නේද? එතකොට සමාජ මාධ්‍යෙන් දැකලා සියලුම දෙනා තීරණය කරන්න හොඳ නැහැ. අපරාධකාරයා අහිංසක මිනිහෙක්, පොලිස් නිලධාරියා අපරාධකාරයෙක් කියලා තීරණය කළ අදහස් දාන්න හොඳ නැහැ. මට කියන්නකෝ ඒ අපරාධකාරයා එළියේ හිටියොත් වැඩි අවාසියක් තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටද පොලිස් නිලධාරීන්ටද? සාමාන්‍ය මිනිස්සුන්ට.
අපි හිතමුකෝ ඒ වෙලාවේ අත්අඩංගුවට ගන්න බැරි වුණා කියලා. සමහර විට ඒ පුද්ගලයා අත්අඩංගුවට ගන්න හම්බෙච්ච අන්තිම chance එක වෙන්න පුළුවන්. දැන් නම් ආය ගන්න බැරි වෙන්න පුළුවන්. එතනින් පැන්නොත් සාක්ෂි ටික නැති කරන්න ඒ ඉන්න මේ පොලිස් නිලධාරි කොහොම හරි දඟලගෙන අරගෙන එන්න තමයි බලන්නේ. මිනිස්සු දන්නේ නැතුණාට එහෙම පුද්ගලයෙක් ගන්න ගියාම ගොඩක් දේවල් වෙනවා. හොර බදන්න වෙනවා, ගහ ගන්න වෙනවා, ඇදගෙන එන්න වෙනවා. ඒ හින්දා ඒක සාධාරණීකරණය කරන්නේ නැහැ. හැබැයි ඔයාලා එහෙම අදහස් දක්වන්න එපා. පැහැදිලිද? අවබෝධ කරගෙන කරුණු අවබෝධ කරගෙන රාජ්‍ය නිලධාරී විශේෂයෙන් යුද හමුදා පොලිසිය කියන්නේ වගකිය යුතු ආයතන. මම දැක්කා ඒකේ කමෙන්ට් දාලා තියෙනවා විවිධ හමුදාව අය පොලිසියට විරුද්ධව. විරුද්ධව හඬ නගන්න ඕන වෙලාවට හඬ නගන්න. අනෙක් අතට ඔයාලා වීඩියෝ කරන දේවල් මම වෙලාව තියෙන හින්දා මේ කියන්නේ මොනවා හරි සිදුවීමක් වෙනකොට වීඩියෝ කරන්න. ඒකට ඔයාලට අයිතියක් තියෙනවා. හැබැයි මේ වීඩියෝ ඒ විදිහටම සමාජ මාධ්‍ය වලට මුදා හරින්න එපා. මම මේකට වීඩියෝ එකකුත් දැම්මා YouTube එකේ. මේ ළඟදී අලියෙක් පහර දීලා අම්මා කෙනෙකුයි දුවෙකුයි නැති වුණා. එතෙන්න ගියපු කට්ටිය ඒ දෙන්න වැටිලා ඉන්න විදිහටම වීඩියෝ කරා. ඒ දුවගේ ඇඳුම් උඩට ගිහිල්ලා මේ අපුවෙන් පල්ලෑ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ඇඳුන්නේ නැහැ. අම්මගෙත් එහෙමයි. ඒ වීඩියෝ එකේ එහෙම්මම දැම්මනේ අමනය වගේ මුන් අන්තර්ජාලෙට. එහෙම්මම දැම්මා. එක්ක බොඳ කරලා හරි දාන්න ඕන. දැන් මට කියන්නකෝ අපි දැකලා තියෙන සමහර ඇක්සිඩන්ට් වෙලා කෑලි පාර පුරා ගිහින් තියෙනවා මැරිච්ච මිනිසුන්ගේ වීඩියෝ කරලා දානවද නැද්ද? දැන් ඔයා කැමතිද ඒ වැටිලා හිටිය ඔයාගේ අම්මා හරි සහෝදරිය හරි දුවන ඔයා කැමතිද අන්තර්ජාලයේ වීඩියෝ එක බලන්න? කැමතිද බලන්න? නෑනේ. ඇයි අකමැති? තමන්ගේ හින්දා දුකක් එනවා. කවදා හරි දවසක මේ මරණය අමතක කරලා අවුරුදු 5ක් හිතාදාන ඉන්නවා කියන්නකො. මේ වීඩියෝ අන්තර්ජාලේ නැති වෙනවද? ආයෙ දවසක දකින්නවා. අවුරුද්දකින් පස්සේ. මොකද වෙන්නේ? ඒ දුක ආයෙ අලුත් වෙනවා. හවුද නැද්ද? එහෙනම් වීඩියෝ කරන්න. වීඩියෝ කරලා හොඳයි වීඩියෝ කරන එක. සමහර දේවල් වල සාක්ෂිනේ. ඕන ආයතන වලට දෙන්න. අවශ්‍ය වුණාම අන්තර්ජාලේ දාන්න එපා. ගෑල් ළමයිගේ ගවුමක් උඩ ගියොත් ඒක වීඩියෝ එක ගත්තොත් ඒක වීඩියෝ කරලා දාලා තියෙනවා ඉතුරු ටික උඩ ලින්ක් එකෙන් ගිහින් බලන්න කියලා. ඒක ඇති ගෙහෙම නැහැ ගියාම. ඒ වගේ මන්ද මානසික වැඩ කරන්න එපා. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් පාරේ මොකක් හරි චූටි රණ්ඩුවක් වුණොත් ඒක වීඩියෝ කරලා දානවා. ඒ දෙන්න ඊට පස්සේ ආපහු හොඳ වෙලා ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා බලනවා දෙන්න රණ්ඩු වෙච්ච වීඩියෝ තියෙනවා. ගැලපෙනවද ඒක? නෑ. මේවා සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැති වුණාට කවුද තේරුම් ගන්න ඕනේ? අපි නම් තේරුම් ගන්නම ඕනේ. පැහැදිලිද? ඒ හින්දා මේ දේවල් වීඩියෝ කරාට කමන්නේ අන්තර්ජාලයට මුදා හරිනකොට නිසි ක්‍රමවේදයකට මුදා හරින්න. හරි.